nice border. Thank you very much. Suthi තවත් තීරණාත්මක තරගයක් පැවැත්වෙන ක්‍රීඩා පිටිය තුළ පාරක් කෙලකනවා එක්ෂකව කලාප දිස්සින පන්දුවයි ප්‍රබල උත්සාහයක් ඇදුවේ सुपर पैशन खाना अंके की खाना जनक पीरिस माता प्रमुख क्रीडाकरण संजू खान दर्शनीय पारक उड़पादक और पासियम बानुक वीनस बलने कनावड वेडी पेजिदार तीव्र भाग्य राज ಒಬ್ಬ ಸಂಬಂಧ ಇದ್ದು ಮಾಸಮಗೆ මෙම තරගයේ अंके के खाना सा එවැගේම अंक දෙක खानाම පිළිබඳව දැනුවත් කළා දී අලංකාර පාරක් ඉක්ෂා කව කලාපේන අලංකාර පාරක් ලකුණු අකිමි කරගන්න පොයින්ට් අපේ සුදියල් දෙනවා රංග පෙර වින්ෂේ කරවන්න අපගෙන් සමුගෙන යන ආකාරය බවයි අපට දැනුවත් කළේ දාබර් කාවල මෙටමඩොනේ සිටිනවා මේ තරග මාලාවෙන් දිව්‍යනවා පැතුම් තරංග පන්දුවක් යමු කරන්න එවර පාරෙල්ල කනවා ලෆ්ට් on drive පහර long on නියලි ලකුණු 6යි මේ පිටිකරුවන් දෙදෙනාම මොගන් ගල්බට රවින්ද්‍ර අබේසේකර ගුවම ශ්‍රී ලංකාවේ නමගිය විනිශ්චයකරුවා හැටියට සාමාන්‍ය ක්‍රීඩකයන් සලකන්නේ එක්ක නිල් වල්පොල්ට නැත්නම් රවින්ද්‍ර අබේසේකරට දාබර් කාවල මිටමඩෝනේ පාකිරාජ් තාතිරුවන් වැටීම හැල්මක් දක්වන තරුණයන්ගේ ආකර්ෂණය දෙනවා පාදයේ දවටුණු පන්දුව ඉලිම අකන අදු අතීතවියාම සාර්ථකයි පැතුම් තරංග දැම්බෝම කඩිසර කඩකේ පාඩ පාත තිබෙනවා තනවතා තම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ උපන්දිනයක් යා මේ වෙන විට දැන් සූදානම් වන්නේ තමන්ගේ සීමාවෙ සිට එවර පාන්දුවක් කෙලින්ම කඩොල්ලේ වදිනවා සමගී තාරක මදුසංක තම හනසක පතුරවනවා මේ තරගමාලා පුරාවටම තුන්වන විකට්ටුවත් බිඳ වැටෙනවා දාබර බිඳ වැටෙන ආකාරය දක්වලා ලැබෙනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු මේ වන විට ලකුණු 18යි දාබර ක්‍රාලොලි හිතවතුනි ඊට දිනේ තවත් උපන්දින සාදයක් තිබෙනවා රත්නපුර ශීවලී වාචන ක්‍රීඩා පිටිය තුළ සමරන්නට අපි සමගින් විස්තර ਵਿਚාරය කරන ඉයන් මෝගන් හදාබර ක්‍රාලොලි හිතවතුනි දිවනවා තමන්ගේ සීමාවෙ සිට පන්දුවක් යොමු කරන්නට ප්‍රධාන වෙනසුර පාසු කරමින් එවර පාරෙල්ල කඩාවන පන්දුව පෙරලා සුරකිව රැක ගන්නවා දැන් පිට විකට් දෙකක් තබා ගන්නට නැවත සූදානම් වාසනාවන්ත පන්දුව හැට්‍රික් පන්දුව දැන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ තාරක මදුසංක වේගය වැඩි කරමින් යොමු කළ පන්දුව බලමු තුවති දවියාම සාර්ථකව සිදු වෙනවා මෙම තරගයේ ජයග්‍රහණය කරන්නට නම් ලකුණු 19ක් ලබා ගත යුතුයි වීනස් බලන්නේ කණාම සූදානම් වන්නේ හොඳ පන්දුවක් පිටේ දවන ගන්න අවකාශයක් නැහැ හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා භාග්‍යරාජ් වීනස් බලන්නේ කණාමඩ පන්දුවක් මගහැර ගිය අවස්ථාවේදී සුපර් පැෂන් කණාමඩ ප්‍රබල ආධාරකරුවන් සිටින වග ඒකාන්තිකවුන් කඳවුරුලා දාබර ක්‍රාලනි දතනේ දෙවන ප්‍රසන්න ධම්මික හිතාමත් පන්දුවක් යොමු කරනවා කඩලු රකින්න අතට සූදානම් වන්නේ ද පානදුර සුපර් පැෂන් කණ්ඩායම සා මේ සිටින වීනස් පොලක්ජා කලකට පසු මගේ විස්තර විචාරය තුළ වේරකොන්ගේ උඩ පන්දුව රැක ගන්නවා ශාන්ත ලපා ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා දාබර ක්‍රාලනි හිතමතුනේ හැබැයිවීමක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට නිසාම තමයි මා කියන්නේ දරුණම හැබැයිවීම ඇත්තමොන් කියනවා මත්ද්‍රව්‍ය වග මත්ද්‍රව්‍ය නොවේ මෙන්න මේ ක්‍රිකට් දාබර ක්‍රීඩාවල හිතවතුනි හැබැයි වුණොත් මුදවා ගැනීම නම් ලේසි පාසු කාරණයක් නොවේ දා සුදානා කාවිදෝ රාශිදිරියේ මන්ද තාරකට නොදවුණු මේ පන්දුවාරයක් නයින්දුල් පන්දුවාරයක් නිලකුණු පන්දුවාරයක් මේක තමයි සටන කියන්නේ එකිනෙකාට දෙවනි නවන වග අකණ්ඩවත් අපගේ මතකයේ දිස්වානේ සූදානම්වන්නේ පන්දු යෑම සහ ජනප්‍රිය පන්දු යවන විශාල පාරක් කෙල්ල කරන ආර්යාකාරගෙන් පිටේ දවටෙන්නේ පන්දු යනවා මිඩ් විකට් කලාපෙට
පාසියම ලකුණ සඳහා ප්‍රතිමාරු කර ගන්නවා. මේක සමබර කර ගැනීම වැදගත් කාරණයක්. මේ ඇඹිලි පිටියේ සිට නුවන් සමීර කවදාත් ආගන්තුක සත්කාර අපට ලබා දෙන සුවිශේෂී සුන්දර චරිතයේ තරග ආරම්භන ලොගෝන් දෙසින් පන්දුව මේ වන විට දාමර ක්‍රාලනේ හිතමතුනේ. එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. එකතේ තරගය ගිලිගෝ නව පන්දියවන්න තරග වෙනස් කරන්නට හැකියාව තිබෙනවා. දැන් සූදානම් පළමු තරක පාරක් එල්ල කරනවා පන්දුව ලොගෝන් දෙසි ලකුණකින් සහීමකට පත්වනවා. මේ තමයි ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් එක පීඩනය මේ ප්‍රේක්ෂකාකාර පීඩනය ඔබ දකින්නට ඇති අවසන් ලෝක කුසලානය ඉන්දියාවේදී ඕස්ට්‍රේලියාවට පරාජයට පත්වන්නට හේතුව තමයි ප්‍රේක්ෂකාගාරය ඌනාවටත් වඩා ක්‍රීඩා පිටියේ එන්න බැරුව ලක්ෂ සංඛ්‍යාතික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ක්‍රීඩා පිටියේ පිට ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් එක තරග ජය ගැනීම ලේසි පාසු කාරණයක් නෙවෙයි. තාමර ක්‍රාලවල හිතවතුනේ දැන් සූදානම් මාදේශක ප්‍රනාන්ඩු පන්දියමු කරන්නට සූදානම් වන්නේ මේ තීරණාත්මක තරගයේ කොට්ටාව එලිගන්ස් කණ්ඩායමේ නායකතුමාන් මේ ස්ථානයට පැමිණ සිටින මේ පන්දුව බලමු. තීරණාත්මක පන්දුවක් මතවා හරිනවා පාරෙල්ල කරනවා පන්දුව ඇති යනවා long on the sea ලකුණ ප්‍රතික්ෂේප කරා දහමර ක්‍රාලොන් හිතවතුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි. පළමු පන්දු වාරය අප තුටුවා දහමර ක්‍රාජා කණ්ඩායම දිව්‍යනවා අවසන් පන්දු වාරයේ පන්දු වයිට් පන්දුවක් කටියට සටහන් තබනවා. තවත් අතිරේක ලකුණක් එකතු වෙනවා. ඒ හතරවන ලකුණ එකතු වෙනවා. මේ වයිට් පන්දු පිළිබඳව තැටි ආందోලනාත්මකයි මේ දිනවල. ඊයේ තුඩා මාපලකමදී වයිට් පන්දුවක් නිසා තරගය නතර කරා. හැඹිලි පිටිය තරග මාලාව හෝරා කීපයක් නතර වුණා. විනාශ් පලක්ඥාසා සුපර් පැෂන් නතර තරග දාමර කරාලෝනි හිතමතනේ ද 4000කට ආසන්න ක්‍රිකට් තරග මාලාව දාමර ක්‍රාලොනේ හිතමතුනේ එවර පන්දුව කඩලා රකින දානුෂ්ක සම්පාත් රැක ගන්නවා දාමර ක්‍රාලොනේ හිතමතුනේ තීරණාත්මක තරගයක් බවට පරිවර්තනය වෙනවා. ද පෙරලිකාර චක්‍රානේ මාවත විවර කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. නිසාම තමයි මා පානදුර සුපර් පැෂන් පන්දු රකින්නට එන විට ප්‍රකාශ කරා මට කමෙන්ට් එකනු ප්‍රතිචාර දක්වා නෑපා කියලා ඔයාටත් යන්න වෙනවයි කියලා. යන්න වෙනවයි කියන්නේ මේමයි ක්‍රිකට් ඇවිල්ලා තියපුවා ගන්න නෙවෙයි එන්නේ ක්‍රීඩා කරන්නට ඕනේ. උණු 16යි තරගේ ජය ගන්නට නැවත සූදානම් තමන්ගේ සීමාවෙ සිට එවරත් පන්දුව කඩල රකින්න අතර ලකුණක් ලබා ගන්නට ඉඩ කඩ නෑ. මොකන් තරගය කන පිට පෙරළුවා පන්දු 12යි ලකුණු 19යි අවශ්‍යව තිබුණේ. දැන් ආධාරකරුවන් ක්‍රීඩා පිටිය තුලට එන්න එපා. ඔබ සම්පතක් වගේ ඔබ අපේ සම්පතයි ඔබ අපේ වත්කමයි. නමුත් ජය සමරන්නට ඕනේ කිසිවෙකුට අගතියක් නොවෙන්නට සමරන්නට ඕනේ සෙලිබ්‍රේෂන් කරන්නට ඕනේ. මේ ශාල ක්‍රීඩා පිටිය තුල සිදුවෙන ඒවා අපිට නවත්තන්නට බෑ. සතුට කණ්ඩායම් දෙකටම සමසේ ආධාරකරුවන් සිටියා. මේවා නැත්තකින් අප ඕන තරම් ලබා තිබෙනවා. දිවයින වටා ගමන් කරන විට දැන් පන්දු වාරයකට පන්දු 4 බැගින් පන්දු වාර දෙකකට